ඔයාලා දන්නවද මොරොක්කන් බොඩි පොලිෂ් එකක් සැලූන් එකකින් කරන්න ගියොත් 40000කටත් වැඩි කියලා. එච්චර වියදම් කරන්නේ නැතුව අපි ගෙදර ඉඳන්ම මේක try කරලා බලමුද? මේ මොරොක්කන් ප්‍රොඩක්ට් ලංකාවට අලුත් වුණාට වෙන රටවල් වල මේ වෙනකොට වෛරල් වෙලා තියෙන්නේ. මොකද මේ වලින් කිසිම හානියක් නැතුව අපේ ස්කින් එක ලස්සනට ග්ලෝ කරගන්න පුළුවන්. ඒ කියන්නේ නැචරල් විදිහට බ්ලීච් කරගන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලාම මේ ඇප්ලයි කරන්නේ ඇලුම් පවුඩර් එක. මේක මූණේ ඇප්ලයි කරාට පේන්නේ නෑ ළමයි මේ තියෙන සුදු පාට කුඩු එකක් වගේ එන එක තමයි ඇලුම් පවුඩර් කියලා කියන්නේ. මේ ඇලුම් පවුඩර් එකෙන් බෙනිෆිට් ගොඩක් තියෙන එකක් තමයි මේක ඩියෝඩරන්ට් එකක් විදිහට මේ දවස්වල වෛරල් වෙලා තියෙනවා. ඊට අමතරව කටගඳ එනවට මේක මවුත් වොෂ් එකක් විදිහට පාවිච්චි කරනවා. පිම්පල්ස් තියෙන අය ඒගොල්ලන්ගේ ෆේස් පැක් වලටත් මේකෙන් චුට්ටක් මික්ස් කරලා තමයි මූණ ගාන්නේ. මොකද මේක ඇන්ටි ඔක්සිඩන්ට් එකක් හින්දා. ඇලුම් පවුඩර් වලින් මම මූණ වොෂ් කරගත්තට පස්සේ මෙන්න මේ සීඩර් පවුඩර් එක පාවිච්චි කරලා ඩබල් ක්ලෙන්ස් කරගන්නවා. මේ සීඩර් පවුඩර් කියන්නේ සීඩර් කියන ශාකයේ තියෙන කොළ වේලලා ගන්න පවුඩර් එකට. ඉතින් මේකෙන් ගොඩාක් බෙනිෆිට් තියෙනවා. මේකෙනුත් අපේ ස්කින් එක හොඳට ක්ලීන්ස් කරන්න පුළුවන්. මේක කාලයක් තිස්සේ පාවිච්චි කරනකොට ඔයාගේ මූණේ තියෙන එක්සස් ඔයිල් ටික අඩු වෙනවා. හැබැයි අර මූණ ඩ්‍රයි වෙලා යනකම් අඩු වෙන්නේ නැහැ. මොකද මේක පොඩ්ඩක් ජෙලි එකක් වගේ. ඒකෙන් වෙන්නේ ඔයාගේ මූණ හොඳට ඇතුළෙන්ම ක්ලීන්ස් වෙලා ඔයාගේ මූණේ තියෙන එක්සස් ඔයිල් එක කන්ට්‍රෝල් කරන එක. ඊට අමතරව මේක ගොඩක් කාල එක දිගට පාවිච්චි කරනකොට ඔයාගේ මූණ ගොඩක් ලස්සනට ක්ලියර් වෙලා ග්ලෝ වෙන්න පටන් ගන්නවා. මේ සීඩර් පවුඩර් එක මම දැකලා දිනවා සමහර ෆොරිනර්ස්ලා මුළු ඇඟේම ඇප්ලයි කරනවා. එච්චර හොඳ බෙනිෆිට් තියෙන පවුඩර් එකක්. ඒ වගේම තමයි ඩැන්ඩ්‍රෆ් ප්‍රශ්න තියෙන කට්ටියටත් මේක ගොඩක් හොඳ බෙනිෆිට් එකක් දෙන. ඒ වගේම හෙයාර් ග්‍රෝත් එක, හෙයාර් ෆෝල්ස් නැති කරන්න ලොකු සපෝට් එකක් දෙන පවුඩර් එකක්. මේ සීඩර් පවුඩර් එක මූණේ ඇප්ලයි කරලා විනාඩි 10ක් 15ක් යනකොට මෙන්න මේ වගේ ඩ්‍රයි වෙනවා. සම්පූර්ණයෙන්ම ඩ්‍රයි වෙන්න දෙන්නේ නැතුව බාගට ඩ්‍රයි වෙනකොට වොෂ් කරන්න පුළුවන්. ඔයාලට පේනවද මේක වොෂ් කරපු පළවෙනි ස්ටෙප් එකේ මූණේ තියෙන වෙනස? ඉතින් මේ තියෙන හැමෝම දන්න හැමෝම අතර මේ දවස්වල වෛරල් වෙලා තියෙන බ්ලූ නීල පවුඩර් එක. මොරොක්කන් ප්‍රොඩක්ට් වලින් මම ගොඩාක්ම කැමති ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි මෙන්න මේ බ්ලූ නීල පවුඩර් කියන්නේ. මේ බ්ලූ නීල පවුඩර් එක ගොඩක් අය හරියට පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේකෙන් හරිම පොඩි ප්‍රමාණයක් අරගෙන ඇලෝවෙරා ජෙල් එක හරි රෝස් වෝටර් එක හරි යෝගට් එක හරි මික්ස් කරලා මූණ ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. ඉතින් මොරොක්කන් ගෑනු ළමයි ඒගොල්ලන්ගේ ස්කින් එක ෆවුන්ඩේෂන් එකක් පාවිච්චි කරන්නේ නැතුව ලස්සනට ක්ලීන් එකට තියාගන්න තමයි මේ බ්ලූ නීල පවුඩර් එක පාවිච්චි කරන්නේ. මේක නැචරල් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒ වගේම මේක ඔයාලා බලන් ඉන්නකොට ඔයාලට ලොකු වෙනසක් ගන්න පුළුවන් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. මොකද මේක ගාලා පළවෙනි පාරෙම ඔයාගේ ස්කින් එක ලස්සනට ග්ලෝ වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාගේ ඇස් දෙක යට කළු වෙලා තියෙනවා නම්, කට වටේ කළු වෙලා තියෙනවා නම්, මූණේ පිග්මන්ටේෂන් තියෙනවා නම්, අන්ඩාර්ම්ස් වල ලොකු ඩාර්ක්නස් එකක් තියෙනවා නම්, දණිස් දෙක කළුයි නම්, වැලමිට කළුයි නම් මේ හැම දෙයකටම මේ බ්ලූ නීල පවුඩර් එක පාවිච්චි කරන්න පුළුවන්. මේක කාලයක් තිස්සේ එක දිගට පාවිච්චි කරනකොට බ්ලීචින් ගානේ නැතුව ඔයාගේ ස්කින් එක නැචරලි ලස්සනට ග්ලෝ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙනස බලා ගන්න පුළුවන් මොරොක්කන් බොඩි පොලිෂ් එකෙන් පස්සේ අර පොඩි ලස්සන ග්ලාස් ස්කින් ලුක් එකක් වගේ මට පේනවා. මම දන්නේ ඒක ඔයාලට කැමරාවට පේනවද කියලා. ඉතින් බ්‍රයිට් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් ලස්සනට ඉන්න ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම try කරලා බලලා ඔයාලගේ රිසල්ට් මාත් එක්ක share කරන්න.